ගොඩමඩ දෙකම සරුසාරය පළබරය කටුරොද ගම්මාන තරමක පිටිසරය ඒ ගම මැදින් කලනා ගඟ මනහරය කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය මේකේ පැහැදිලි වෙන්නේ පිටිසර ගමක සුන්දරත්වය. මේක ටිකක් පැරණි කවියක්. හැබැයි ලස්සන කවියක්. මේ කවිය උදව් කරගනිමින් ගමක සුන්දරත්වය ගැන වාක්‍ය තුනක් ලියන්න. මේ කවිය උදව් කරගනිමින්. දැන් සමහර ළමයින්ට මේ කවිය උදව් කරගනිමින් ලියන්නේ කොහොම? මේ කවිය ගැන වාක්‍ය තුනක් ලියන්න. කවිය ගැනම වාක්‍ය තුනක් ලියන්න නෙමෙයි කියන්නේ. මේ කවියත් උදව් කරගනිමින් ගමක සුන්දරත්වය ගැන වාක්‍ය තුනක් ලියන්න. ගමක සුන්දරත්වය ලියන්නේ කොහොම? අපේ ගම කියලා වාක්‍ය තුනේම ලියන්නේ. මොකද අපේ ගම ගැන නෙමෙයි අහන්නේ ගමක සුන්දරත්වය ගැන වාක්‍ය තුනක් ලියන්නේ කියලා. ඒතර අපේ ගම හරි මගේ ගම හරි කියලා ලියන්නේ නැතුව ලියුවනම් හරි. දැන් විභාගෙ දුන්නොත් එහෙම මගේ ගමේ සුන්දරත්වය කියන මාතෘකාවට වාක්‍ය ලියන්නේ කියලා එහෙම එක අවුරුද්දක දුන්නා. එතකොට එහෙම ලිව්වට කමක් නැහැ. මේකේ අහන්නේ එහෙම නෙමෙයි. මේ කවියත් උදව් කරගනිමින් ගමේ සුන්දරත්වය ගැන වාක්‍ය තුනක් ලියන්න කියලා. එතකොට මේ අපිට වැදගත් වෙන්නේ රචනා ලියන රටාව. වාක්‍ය ගොඩනගා ගන්න කොහොමද කියන එක. වාක්‍ය ලියන රටාවයි වැදගත් වෙන්නේ. දැන් මෙහෙම කවියකුත් දීලා මේ කවියත් උදව් කරගනිමින් වාක්‍ය ලියන්න කිව්වොත් අපිට වෙන රචනයක් දුන්න කියලා. එතකොට මේ කවිය තියෙන ඉතවල කවිය ගැන නෙවෙයි ලියන්නේ කවියත් උදව් කරගනිමින් වාක්‍ය ලියන්නේ කියලා දුන්නොත් අපි මේ කවියත් උදව් කරගෙන වාක්‍ය තුනක් ලියන එක කරන්නේ. ගොඩමඩ දෙකම සරුසාරය පළබරය. මේ ගමේ ගොඩමඩ දෙකම සරුසාරයි. දැන් ඔයගොල්ලෝ අහලා ඇති ගොඩ ගොවිතැන් මඩ ගොවිතැන් කියලා ගොවිතැන් වර්ග දෙකක් තියෙනවා. ගොඩ ගොවිතැන් කියන්නේ කොරටු වගා කරන එළවලු වගා කරන වගේ ඒවා. මඩ ගොවිතැන් කියන්නේ වී වගා කරන ඒවා. එතකොට ගොඩමඩ දෙකම සරුසාරයි කියන්නේ විවිධ එළවලු වර්ග පළතුරු වර්ග වගා කරන ඒවා ගමේ සරුසාරවත්ත තියෙනවා. මඩ ගොවිතැන සරුසාරයි කියන්නේ වී වගා කරලා තියෙන ගොයම් සරුසාරයට හැදිලා තියෙනවා. වී වගා කරලා තියෙන කුඹුරු සරුසාරව හැදිලා තියෙනවා. ගොඩමඩ දෙකම සරුසාරය පළබරය. මේ ගම පළබර වෙච්ච ගම. ඒතකොට පළබර වෙච්ච ගමක් ලස්සනයි. ගස්වල ගෙඩි හැදිලා තියෙන ගමක් ලස්සනයි. මේ කවියත් උදව් කරගනිමින් ඕනනම් වාක්‍ය ලියන්න පුළුවන්. පළබර වූ ගස්වැල් සහ කෙත්තතු වලින් මේ ගම අලංකාර වී ඇත කියන. පළබර වූ ගස්වැල් වලින් සහ කෙත්තතු වලින් මේ ගම සුන්දර වී ඇත කියලා වාක්‍ය ලියන්න පුළුවන්. මේ කවියත් උදව් කරගන්න. කටුරොද ගම්මාන තරමක පිටිසරය ඒ ගම මැදින් ගලනාගඟ මනහරය. ඒකත් උදව් කරගනිමින් ලියන්න පුළුවන්. ගමක සුන්දරත්වය ගැන වාක්‍ය ලියන්නේ කොහොම? ගම මැදින් අලංකාර නදියක් ගලා බසී. ගම මැදින් අලංකාර නදියක් ගලා බසී. මේ කවියත් උදව් කරගනිමින් ලියන්න පුළුවන්. ඊළඟට කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය. ගමේ කඩමණ්ඩිය ගම් කෙළවරක පිහිටිය. මේකත් උදව් කරගනිමින් අපිට ගමක සුන්දරත්වය ගැන වාක්‍ය ලියන්න පුළුවන්. අපිට කියන්නේ එහෙමනේ ගමක සුන්දරත්වය ගැන ලියන්න කියන්නේ මේ කවියත් උදව් කරගනිමු. අපිට ලියන්න පුළුවන් මැටියෙන් සාදා අතු සෙවිලි කළ කඩමණ්ඩිය තවත් සුන්දර දර්ශනයකි. ඔකට දැකලා තියෙන මේ වගේ අර මැටියෙන් හදපු අතු සෙවිලි කරපු කඩ සමහරලාට ගම්වල තියෙනවා. දැන් නම් ගම් නගර වෙලා ඒව දකින්න ලැබෙන අඩුයි. හැබැයි එහෙම එකක් සුන්දරයි. සමහරලාට කෙසෙල් කෑන් එල්ලලා තියෙනවා නේ? කෙසෙල් කෑන් දෙක තුනක් තියෙනවා. සමහර වෙලාවට කෝපිතේ හදලා දෙනවා. ඒ වගේ තැනකට ඇවතිලා අර වෙල්යා දිහා බලාගෙන සමහරව හකුරු කැල්ලක් එක තේ දෙන ඔය වගේ තැනක. එතකොට අර වෙල්යා දිහා බලාගෙන හකුරු කැල්ලක් කකතේ පොඩ තිරවල හරි සුන්දරයි. ගමේ මිනිස්සු සමහරවිට උතර වාඩි වෙන කතා කර ඉන්නවා. සමහරවිට දාම් අදිනවා කියලා ක්‍රීඩාවක් තියෙනවා ඒව කරනවා. ඒ හරි සුන්දරයි. එතකොට කඩමණ්ඩි පිහිටි ගම කෙළවරේ. එතකොට අපි ලියන්න පුළුවන් මැටින් සකස් කළ අතු සෙවිලි කර කඩමණ්ඩිය ඉතා සුන්දර දර්ශනයකි කියලා. පළවෙනි වාක්‍ය ලියන්න. පළබර වූ ගස්වැල් සහ කෙත්වතු පළබර වූ ගස්වැල් සහ කෙත්වතු
පළබර වූ ගස්සැල්ලා කෙත්තතු ගම සුන්දර කරයි. දැන් උතන සමහර දරුවෝ කියනවා වුණා අපේ ගම කියලා. මෙතන කියලා නෑනේ අපේ ගම ගැන ලියන්නේ කියලා. ගමක සුන්දරත්වය ලියන්න තියෙන්නේ. එතකොට අපේ ගම මගේ ගම කියලා ලියන්න එපා මෙතන. අපේ ගම හරි මගේ ගම හරි ලියන්නේ කොහොමද එහෙම ලිව්වට කමක් නෑ. පළබර වූ ගස්සැල්ලා කෙත්තතු ගම සුන්දර කරයි. මෙතන කවුරු හරි ළමයෙක් ලිව්වොත් අපේ ගමේ කඳුපන්ති රැසක් ඇත. එහෙම කියලා ලිව්වොත් එතන ගමේ සුන්දරත්වය ප්‍රකාශ වෙන්නේ නැහැ. එහෙමනම් ලියන්න ඕන අපේ ගම එහෙම ලියන්නේ නැතුව මේ ගමක සුන්දරත්වයනේ ලියන්න ඕන. කඳුපන්ති වලින් වට වී ඇති නිසා ගම සුන්දරයි කියලා. නේ? කඳුපන්ති වලින් වට වී ඇති නිසා ගම සුන්දරයි කියලා. සුන්දරයි කියන වචනේ තියෙන්න ඕන මේකේ. ගමක සුන්දරත්වය. මෙන්න මේ දේවල් මේක නිසා ගම සුන්දරයි. ඊළඟ වාක්‍යෙත් මෙන්න මේ හේතුව නිසා ගම සුන්දර වෙලා තියෙනවා. ඊළඟ වාක්‍යෙත් මේ හේතුව නිසා ගම සුන්දර වෙලා තියෙනවා. මේ කවියත් උදව් කරගෙන ලියනකොට අපිට ලේසියෙම ලියන්න පුළුවන්.